හැම දෙනාම සංසුන් වූ සිතින් එකඟ වූ සිතින් ධර්ම ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මාස්සවන කාලෝ අයං භදන්තා ධම්මාස්සවන කාලෝ අයං භදන්තා ධම්මාස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් පිරිස සියලු දෙනාම උතුම් පුර පසළොස්වක් පොහොය දවසේ සෑම කෙනෙක්ම උතුම් අරමුණක් වෙනුවෙන් ප්‍රතිපත්ති පූරණය කිරීමට සූදානම් වෙලා සිටින මොහොත. අප හැම කෙනෙක්ම ඊ타මත්ම හොඳින් දන්නා කරුණක් තමයි අපට මේ ඊ타මත්ම අති දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන අවස්ථාව අප සෑම කෙනෙක්ම ජීවිතයේ ලද විශාල භාග්‍යයක්, පෙර කරන ලද ත්‍රි හේතුක කුසලයක විපාකයක්. ඒ නිසා අපි මේ ලද උතුම් මනුෂ්‍ය ආත්ම භාවයේ තිබෙන වටිනාකම හොඳින් අවබෝධ කරගෙන මේ ලද මනුෂ්‍ය ජීවිතයෙන් අප ලබාගත යුතු ඉහළම ඵල ප්‍රයෝජනයන් මොනවාද කියන කාරණාව අපි දිනපතාම සිහියේ තබාගත යුතු කාරණාවක්.
අපි මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබපු අවස්ථාව තුළ මේ ලද මනුෂ්‍ය ජීවිතයේ අපි උත්සාහ කළ යුතු වෙන්නේ වීරිය වැඩිය යුතු වෙන්නේ අප මෙතෙක් සංසාරයේ පුරාවට අවබෝධ නොකරපු චතුරාර්ය සත්‍ය ධර්මයන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මග සතර ඵලයන් ප්‍රතිවේද කර ගැනීමට අප සෑම කෙනෙක්ම උත්සාහ කළ යුතු වෙනවා. අදිෂ්ඨානයකින් යුක්තව කටයුතු කළ යුතු වෙනවා. අපි හැම කෙනෙක්ටම ඒ උතුම් අරමුණට ළඟා වීමට අදිෂ්ඨාන පාරමිතාව බලවත් කරගත යුතු වෙනවා. මේ අදිෂ්ඨානය සෑම දිනකම හිමිදිරි උදෑසන අවදි වෙච්ච මොහොතේ මට අද මේ මනුෂ්‍ය ජීවිතය තුළ අද දවස මට ගත කරන්නට ලැබිලා තිබෙන්නේ පෙර කරන ලද කුසලයක විපාකයක් විදිහටයි. ඒ වගේම උදෑසන අවදි වුණාට පසු ඒ දවස තුල අපි ගත කරන ජීවිත කාලය අප දන්නේ නැහැ. අප මේ ගත කරන්නේ අවසාන දවසද කියලා. ඔබ කාටවත් ස්ථිර වශයෙන් කියන්න පුළුවන්ද හෙට උදෑසනත් මම නින්දෙන් අවදි වෙනවාමයි කියලා? කිසිම කෙනෙකුට ස්ථිර වශයෙන් කිසිදු බියක් සැකක් නැතිව කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අපි කවුරුවත් දන්නේ නැහැ අද දවසේ තමන්ගේ මරණය සිදු වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඕනෑම අවස්ථාවකදී ඒ මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්නට සිදු වෙන්න පුළුවන්. මේ මොහොත වන විටත් අපේ මේ ශරීරය ඇතුලේ කවරනම් ලෙඩ රෝගයක් අලුතින් හටගන්නවද? හටගත්තා වූ රෝගයන් තීව්‍ර භාවයට පත් වෙනවාද? ඒවා සිදු විය හැකි දේවල්. අපි ආහාර ටික ගන්න විට වතුර ටිකක් බොන විට ඒ ආහාර පිඬක් හිර වෙලා
ඒ මොහොතේම මරණය සිදු වෙන්න පුළුවන්. ඇවිදගෙන යන විට পায় පැකිලිලා වැටිලා එතනම මරණය සිදු වෙන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙදීවත් හෘදයාබාධයක් වැනි රෝගාබාධයකට ලක්වීම තුල මේ ධර්ම දේශනාව අවසන් වීමට මත්තෙන් වුවද තමන්ගේ මරණය සිදු වෙන්න පුළුවන්. අපි පාරේ ගමන් කරන අවස්ථාවක හදිසි අනතුරකට ලක්වීම තුල එක ක්ෂණයක් තුල මේ ජීවිතයෙන් සමුගන්නට සිදු වෙන්න පුළුවන්. අපි මේ ආශ්වාස කරලා ඊළඟ ක්ෂණය තුල ප්‍රාශ්වාසය කරගන්නට නොහැකි වුණොත් ඒ ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් අතර ක්ෂණය තුල මරණය සිදු වෙන්න පුළුවන්. මේ ප්‍රාශ්වාස කරලා ඊළඟ ක්ෂණේ නැවත ආශ්වාස කරන්නට නොහැකි වුණොත් එම ක්ෂණය තුල වුවත් ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් අතර තිබෙන සුළු ක්ෂණයක් තරම් කාලය තුල වුවත් අපේ මරණය සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ ජීවිතය කියලා කියන්නේ අස්තිර වූ දෙයක්. මේ අස්තිර වූ ජීවිතය තුල අපි නොයෙකුත් බලාපොරොත්තු තබාගෙන විවිධ ආශාවන් සිත තුල පොදි බැඳගෙන විවිධ අපේක්ෂාවන්ගෙන් සිත පුරවාගෙන ජීවත් වෙනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. මේ විවිධ අපේක්ෂාවන්ගෙන් පිරුණු විවිධ බලාපොරොත්තු වලින් පිරුණු අපේ ජීවිතවලට කවර සරණක්ද කවර රැකවරණයක්ද කවුද දන්නේ තමන්ගේ මරණය අද සිදු වෙයිද කියලා. හෙට කියන දවසක් අපට උදා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට අපට ලැබුණු භාග්‍ය සම්පන්න දවස අද විය හැකියි. අන්න ඒ නිසයි පින්වතුනි අපි අප්‍රමාදව කටයුතු කළ යුතු වෙන්නේ. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. මෙන්න මේ අප්‍රමාදය කියලා කියන්නේ සෑම කෙනෙක් විසින්ම දියුණු කළ යුතු ගුණධර්මයක්. ප්‍රමාදයට පත්වෙච්ච පුද්ගලයන් අලස භාවයෙන් යුක්තව
අද නෙමෙයි මම භාවනාව හොඳට හෙට සිදු කරනවා. අද මට මේ කායික අපහසුතා තියෙනවා. අද දවසේ මට විශේෂ වැඩ කටයුතු තියෙනවා. ලෞකික ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල් කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට විවිධ හේතු ගෙනහැර දක්වමින් අද කළ යුතු දෙය අද කරන්නේ නැතිව හෙට දවසට කල් දානවා. ලබන මාසේ මම භාවනාව හොඳින් කරනවා. මේ විදිහට අපේ ප්‍රමාදයට පත්වෙමින් කළ යුතු දේ සිදු කරන්නේ නැතුව නොකළ යුතු දේ කරන්න වීරිය කරනවා. සසරේ රඳා පැවතීම පිණිස කරන දේවල් සිදු කරන්න මේ ඕනෑම කෙනෙකුට උත්සාහය තියෙනවා, කැපකිරීම තියෙනවා, කාලය වේලාව තියෙනවා. ඒ සසරේ පැවැත්ම පිණිස, සසරේ රැඳී සිටීම පිණිස, සසර දුක් ලබා දෙන දුක්ඛ සමුදය රැස් කිරීමට මේ අයට ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. සිතේ කැමැත්ත තියෙනවා. ආයාසයකින් තොරව ඒ කටයුතු වල නිරත වෙනවා. නමුත් පින්වතුනි, මෙන්න මේ ප්‍රමාදයට වැටිලා කටයුතු කරන පුද්ගලයන් ජීවත් වෙලා සිටියත් ඒ අය මලමිනියක් වගේ. ජීවත් වෙලා සිටියත් මැරුණු අයෙක් වගේ. ඇයි ඒ? ලද මනුෂ්‍ය ජීවිතයෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා නොගෙන තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ නැතුව වසර 100ක් ජීවත් වුණත් ඇති වැඩේ කුමක්ද? ඔබ ජීවත් වෙන දවසක් පාසා, ඔබ ජීවත් වෙන පැයක් පාසා ඔබ සකස් කරන්නේ සසර නම් සසරේ පැවැත්ම පිණිස නම් හේතු සකස් කරන්නේ. තණ්හාවට දාසකම් කරමින් ඒ ලෝභය වැඩි දියුණු වීම පිණිස නම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සිදු කරන්නේ. ද්වේෂයට යටවීම තුල ඔබ ද්වේෂ සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයන් සකස් කරනවා නම් ඔබ මෝහයෙන් කටයුතු කරනවා නම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා සිතාගෙන මේ පංචස්කන්ධ ලෝකයට මුලා වෙමින් මේ නාම රූප ධර්මයන් මම කියලා සිතාගෙන මගේ ශරීරය කියලා හිතාගෙන මගේ සිතුවිලි කියලා හිතාගෙන මේ නාම රූප ධර්මවලට මෝහයෙන් මුලා වෙලා කටයුතු කරනවා නම්
පංචස්කන්ධ ලෝකයට මුලා වෙනවනම් නාම රූප ධර්මයන් තුල මුලා වෙනවනම් ආයතනයන් තුල මුලා වෙනවනම් ඇසට රූප දකිනකොට ඒ රූප දකින්නේ මම කියලා. ඒ දකින රූප කෙරෙහි ඇලෙනවනම් ඒ දකින රූප කෙරෙහි ගැටෙනවනම් ඒ රූප ආස්වාදය කරනවනම් ඒ රූප අභිනන්දනය කරනවනම් තෘෂ්ණාවෙන් පිළිගන්නවනම් ඒ තුල චක්කායතනය තුල මුලා වෙනවා. මමයි රූප බලන්නේ. මමයි මේ රූප දකින්නේ. ඒ දකින රූප තුල ආස්වාදයට යට වෙනවා. අකමැති අනිෂ්ට රූපාරම්මන තුල ගැටෙනවා. අකමැත්ත ගැටීම මෙන්න මේ විදිහට මේ ගත කරන ජීවිතය තුල අයෝනිසෝ මනසිකාරය තුල නම් ජීවත් වෙන්නේ චක්කායතනය තුල මුලා වෙනවා. සෝතායතනය තුල මුලා වෙනවා. ශබ්ද අහනවා. මේ ශබ්ද ගිහිල්ලා කනේ වදිනවා. මේ ශබ්ද මාත්‍ර ටිකක් කනේ වදිනකොට ඔබට ඇහෙන මේ ශබ්ද මාත්‍ර මම ශබ්ද අහනවා කියලා සිතෙනවා නම් ඒ ශබ්ද මාත්‍ර තුල ඇලීම් ගැටීම් හට ගන්නවා නම් අනිෂ්ට අකමැති ශබ්ද මාත්‍ර තුල ඔබේ සිතේ ගැටීම දෝමනස්සය අකමැත්ත නොරුස්සනා ස්වභාවය නොසතුට සිතේ ඇති වෙනවා කියලා කියන්නේ ඒ ශබ්ද අහන්නේ මම කියලා හිතනවා. ආත්ම දෘෂ්ටියක බැසගෙන සිටිනවා. මේ මෝහයේ ස්වභාවය හැම මොහොතකම ආත්ම සංඥාවේ බැස ගන්නවා. ආත්ම දෘෂ්ටියක බැස ගන්නවා. රූපය තුල ආත්ම දෘෂ්ටියෙන් බැස ගන්නවා. මේ ශබ්දය තුල ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා. ආග්‍රහණය කරන ගඳ සුවඳ තුල ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා. සක්කාය දිට්ඨිය මම වෙමි කියන හැඟීම ආත්මයක් තියෙනවා කියලා සිතන හැඟීම මෙන්න මේ විදිහට චක්කායතනය තුල ඒ වගේම සෝතායතනය තුල ගාහනායතනය තුල ජීවහායතනය තුල කායායතනය මනායතනය කියන මෙන්න මේ ආයතන තුල ආත්ම දෘෂ්ටියකින් බැස ගන්නවා. කොහොමද ඒ බැසගන්නේ ආත්ම දෘෂ්ටිය? මේ ශබ්ද අසන කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවා. මටයි ඇහුනේ, මමයි අහන්නේ, මටයි මේ විදිහට වචන ප්‍රකාශ කළේ. මෙන්න මේ ශබ්දයටත් ආත්ම දෘෂ්ටියෙන් බැස ගන්නවා. ඒ වගේම ඒ ශබ්ද මාත්‍රය තුල ඒ ශබ්ද සංඥාව තුල බැසගත්තු ආත්ම දෘෂ්ටිය නිසා ශබ්ද සංචේතනා ගලා යනවා. ඒ ඇසුණු ශබ්දයට ඒ ශබ්ද මාත්‍රය උපාදානය වීම තුල
ආත්ම දෘෂ්ටියෙන් බැස ගැනීම නිසා සිත තුල ශබ්ද සංඥා ගලා යනවා. මට මේ විදිහට කිව්වා. මට මේක ඇහුණා. මේ විදිහට සංඥා ගලා යනවා. මට හොඳ වචන කීවේ, මාව ප්‍රශංසා කළා, මට නින්දා කළා, මට අපහාස කළා. මෙන්න මේ විදිහට සංඥා ගොඩක බැස ගන්නවා. ඒ සංඥා ගලා යාමත් සමගම සුඛ වේදනා ස්කන්ධය තුල හෝ දුක්ඛ වේදනා ස්කන්ධය තුලත් මුලා වෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ගුණ වර්ණනා කරන විට, තමන්ව ප්‍රශංසා කරන විට තමන්ගේ සිතේ සතුටක්, කැමැත්තක්, ප්‍රියභාවයක් ඇති වෙන්නේ. සුඛ වේදනාවට යට වෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් තමන්ට දෝෂාරෝපණය කරන විට, තමන්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙන විට, තමන්ට නින්දාවක් අපහාසයක් කරන විට දුක්ඛ වේදනාව ගලා යනවා. ඒ දුක්ඛ වේදනාවට උපාදානය වෙනවා. ඒ ශබ්ද මාත්‍රයට පමණක් නෙමෙයි. ඒ ශබ්ද මාත්‍රය තුල ඇතිවුණු සංඥා ගොඩටත් උපාදානය වෙනවා. වේදනා ස්කන්ධයටත් උපාදානය වෙනවා. ඒ ගලාගෙන යන අකුසල සංස්කාරවලටත් උපාදානය වෙනවා. ඇලීම කියලා කියන්නේත් අකුසල සංස්කාර ටිකක්. ගැටීම කියලා කියන්නේත් අකුසල කර්ම සංස්කාර ටිකක්. මෙන්න මේ කර්ම සංස්කාරවලට මුලා වෙනවා. ඒ නිසා පින්වතුනි, අපි හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණාවක් තමයි, අපි අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන සෑම අවස්ථාවකදීම සම්මා සතියෙන් තොරව කටයුතු කරන සෑම අවස්ථාවක් තුලම අපි සකස් කරන්නේ භවය. සසරේ පැවැත්ම පිණිසයි කටයුතු කරන්නේ. සසරේ නැවැත්ම පිණිස මාර්ගය තිබියදී, සසරේ නැවැත්ම පිණිස කටයුතු කිරීමට හැකියාව තිබියදී, ප්‍රඥාව තියෙනවා, සම්මා දිට්ඨිය තියෙනවා, සිහි නුවණ තියෙනවා. මෙන්න මේ සම්මා සතිය තිබෙන කෙනෙකුට යෝනිසෝ මනසිකාරය පිහිටනවා. යෝනිසෝ මනසිකාරය තිබෙන කෙනෙකුට තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා. යථා භූත ඥාන දර්ශනය සිත තුළ වැඩෙනවා. විදර්ශනා ඥාන දියුණු වෙනවා. එවැනි කෙනෙකුගේ සිත තුළ නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ගහන ඥානය, උද්‍යව්‍ය ඥානය, බංග ඥාන, බයතුපට්ඨාන ඥාන, මුච්චිතු කම්මතා ඥාන, මෙන්න මේ කියන ඥාන සිත තුළ පිළිවෙලින් වැඩෙනවා. මේ ප්‍රඥාව දියුණු කරන කෙනෙකුගේ සිත තුළ පමණයි විදර්ශනා ඥාන දියුණු වෙන්නේ. එහෙම නැති කෙනෙක්ගේ සිත තුළ සම්මා සතිය නැහැ කියලා කියන්නේ
සම්මා සතිය නැති කෙනෙක්ට යෝනිසෝ මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය නැති කෙනෙකුට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති කෙනෙක්ගේ සිත තුළ විදර්ශනා ඥාන දියුණු වෙන්නේ නැහැ. එහෙමනම් මේ සතිමත් භව සම්මා සතිය තමයි මේ සෑම ගුණධර්මයකම අත්තිවාරම. සම්මා සතියෙන් තොරව කටයුතු කරන සෑම කෙනෙක්ම සසරේ රැඳෙනවා. සසරේ පැවැත්මට අවශ්‍ය කර්ම භව රැස් කරනවා. ඒ කෙනා හැම මොහොතකම ඇලෙනවා, ගැටෙනවා, ශෝක කරනවා, පරිදේව කරනවා, දුක් වෙනවා, හඬා වැළපෙනවා. අපේක්ෂාවන්ගෙන් සිත පුරවාගෙන කටයුතු කරනවා. වර්තමාන මොහොත අහිමි කරගන්නවා. මේ මොහොතේ ජීවත් වෙන්නේ නැහැ. සම්මා සතියෙන් තොරව කටයුතු කරන හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මවාගත්තු අනාගතයක. නොපෙනෙන අනාගතයක අපේක්ෂාවන් පොදි බැඳගෙන අනාගතයක ජීවත් වෙනවා. අනාගතය ගැන සිත සිතා ඉන්නවා. මේ සම්මා සතියෙන් තොරව කටයුතු කරන අයගේ සිතේ සිතුවිලිවල ස්වභාවය තමයි අතීතයේ ජීවත් වෙනවා. අතීතයේ වෙච්ච දේවල් ගැන සිත සිතා ඉන්නවා. අතීතයේ මම මෙහෙම හිටපු කෙනෙක් කියලා හිතනවා. අතීතයේ මට මේ දේවල් තිබුණා. අතීතයේ ජීවත් වෙනවා. අතීතය ආහාරයක් කරගන්නවා. අතීත සංස්කාර ආහාර කරගෙන අතීතය ගැන සිත සිතා ජීවත් වෙනවා. ඒ අතීතය ගැන සිත සිතා සමහර අය සතුටු වෙනවා. අතීතය ආස්වාද කරනවා. අතීතය වින්දනය කරනවා. තවත් සමහර පිරිසක් සිටිනවා අතීතය ගැන සිත සිතා දුක් වෙනවා. අතීතයේ මට මේ දේවල් තිබුණා. අතීතයේ මම මෙහෙම සැප වින්දා. අද මම දුක් විඳිනවා. අද මට දුක් විඳින්න හේතු මෙන්න මේවා කියා විවිධාකාර හේතු ගෙනහැර දක්වමින් අවිද්‍යාවෙන් යට වෙලා මෝහයෙන් මුලා වෙලා කටයුතු කරනවා. ඇයි මේ අවිද්‍යාවට යට වෙන්නේ? ඇයි මේ මෝහන්ධකාරයට මුලා වෙන්නේ? ඇයි මේ අතීතය ගැන සිත සිතා දුක් වෙන්නේ? ඇයි මේ ශෝක කරන්නේ? අතීතය ගැන සිත සිතා අතීතයේ සිද්ධ වෙච්ච දේවල් මතක් කර කර අදටත් හඬන අය කොයිතරම් ඉන්නවද? අතීතයේ සිදුවෙච්ච හැම දෙයක්ම සිදුවෙලා අවසానයි. අතීතය කියලා කියන්නේ ශූන්‍ය වූ දෙයක්. අතීතය කියලා කියන්නේ හිස් වූ දෙයක්. අතීත සංඥා, අතීත සංස්කාර, අතීත වේදනාවන් කවරදාකවත් නැවත හටගන්නේ නැහැ. අතීතය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැත්තටම නැති වී ගිහිල්ලා අවසానයි. ඒක හරියට ඔබගේ අවුරුදු 10 වයස ගැන හිතලා ඔබේ අවුරුදු 10 තිබුණු
රූපය ගැන සිතලා අනේ මගේ රූපයට මොකද උනේ කියලා දුක් වෙනවා වගේ දෙයක් තමයි ඔබ අතීතය ගැන හිත හිතා දුක් වෙන එක. ඔබට රූපය අවුරුදු 10 රූපය ගැන සිතනකොට තේරෙනවා මොන බොරුවක්ද මොන තරම් මුලාවක්ද. අවුරුදු 10 තිබ්බ රූපය අද නැහැ කියන එක ඔබේ හිත පිළිගන්න සූදානම්. හැබැයි ඔබේ සිතුවිලි සිතේ ස්වභාවය සිතේ අනිත්‍ය පිළිගන්න සූදානම් නැහැ. අවුරුදු 10 දී වෙච්ච දෙයක් හිත හිතා සතුටු වෙනවා දුක් වෙනවා. අවුරුදු 15 වෙච්ච සිදුවීම් මතක් කර කර සතුටු වෙනවා දුක් වෙනවා. හැබැයි ඔබට එතකොට මතකයට එනවද මම මේ මොන මෝඩකමක්ද මේ කරන්නේ? නැත්තටම නැති වෙලා ගිය සිදුවීම් ටික ගෙවිලා ගිය අතීතයක් ගැන ඇයි මම මෙනෙහි කරන්නේවත්? ඇයි මම නිරුද්ධ වී ගිය අතීතයක් සිහිපත් කරන්නේ? අන්නේ විදිහට අතීතය ඔබට අත්හරින්න පුළුවන් වෙන්නට ඕන. අතීතය ගැන ශෝක නොකර සිටින්නට ඕන. අතීතය කියන්නේ වැළලී ගිය දෙයක්, නිරුද්ධ වී ගිය දෙයක්. අතීතයේ ජීවත් වෙච්ච අතීතයේ සිටපු කිසිම පුද්ගලයෙක් අද මෙතන නැහැ. ඊයේ දවසේ ජීවත් වෙච්ච පුද්ගලයා අද මෙතන නැහැ. ඒ නාම රූප ධර්ම පරම්පරාව නැත්තටම නැති වී නිරුද්ධ වී ගියා. මේ වර්තමානයේ සිටින්නේ මේ වර්තමානයේ ඔබට අරමුණු වෙන්නේ අලුත්ම නාම රූප ධර්ම පරම්පරාවක්. අද ඉන්න ඔබ එහෙට ඉඳීවිද? ඊයේ හිටපු කෙනා ඊයේ තිබුණු රූපය වෙනස් වෙලා ඊයේ තිබුණු වේදනාවන් සියල්ලක්ම නැති වෙලා ඊයේ සිත තුල තිබුණු සංඥා සියල්ලක්ම නැති වෙලා ඊයේ දවසේ සිත තුල තිබුණු දුක් සහගත සංස්කාර සතුටු වෙච්ච සංස්කාර සියල්ලක්ම නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිල්ලා ඊයේ දවසේ ඇති වුණු චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ જીවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ එකක්වත් අද මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. එහෙමනම් මේ වර්තමාන මොහොතේදී ඇසට අරමුණු වන චක්කු විඤ්ඤාණ කනට අරමුණු වෙන සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ જીවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ වර්තමාන මොහොතේ මේ වර්තමාන ෂණය තුල අරමුණු වන සෑම විඤ්ඤාණ මාත්‍රයක්ම සෑම ෂණයක් පාසාම බිඳි බිඳි යන ආකාරය නිරුද්ධ වී නැත්තටම නැති වී යන ආකාරය ප්‍රඥා ඇසින් අපි දැකිය යුතු වෙනවා. මේ වර්තමාන සිතට කවර සංඥාවක් ගලා ආවත් ධර්ම සංඥා ගලා ආවත් ධර්ම සංස්කාර මේ සිතට ගලා ආවත් කවර කුසල සංස්කාරයක් වුවද කවර අකුසල සංස්කාරයක්
වුවද මේ වර්තමාන ෂණය තුලම ඇති වෙලා වර්තමාන ෂණය තුලම නැති වෙලා යන දේවල්. අපි මොනවද මේ උපාදානය කරන්නේ? මොනවද අපි මේ අල්ලන්නේ? මොනවටද අපි මේ ආත්ම දෘෂ්ටියෙන් බැසගන්නේ? සක්කාය දිට්ඨියෙන් බැසගන්නේ කුමක්ද? කුමකටද? මම කියලා ගන්න දෙයක් තියනවද? මේ ඇසට රූපයක් අරමුණු වෙනකොට ඒ හේතුඵල ක්‍රියාදාමයට අනුව චක්කු විඤ්ඤාණ මාත්‍ර ටිකක් ඇතිවි නැතිවි යනවා. ඔබ දැන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බැලුවොත් චක්කු විඤ්ඤාණ මාත්‍ර ටිකක් ඇති වෙනවා නැති වෙනවා. ඔබ ටික වෙලාවකින් වෙන පැත්තක් දෙසට ඇස යොමු කරනවා. මේ ෂණයකට පෙළ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින්නකොට ඇතිවෙච්ච චක්කු විඤ්ඤාණ මාත්‍ර කිසිවක් ඉතුරු නැතිවම නිරුද්ධ වෙච්ච ආකාරය සිතට අවබෝධ වෙන්නට ඕන. සිතට පෙනෙන්නට ඕන. එහෙමනම් අපි මේ වර්තමාන මොහොතේ මේ ඇස් දෙක ඇරලා දකින සෑම රූපාරම්මණයක් තුලම චක්කු විඤ්ඤාණ මාත්‍ර ටිකක ඇතිවි නැතිවි යාමක් පමණයි. දැන් මේ හැම කෙනෙක්ගෙම කනේ මේ ශබ්ද ගිහිල්ලා වදිනවා. මේ ශබ්ද කනේ වදිනවත් එක්කම සෝත විඤ්ඤාණ ටිකක් ඒ ශබ්දය දැනගන්න සිත් පෙළක් ඇතිවි නැතිවි යනවා. බණ අහන වෙලාවට සිද්ධ වෙන්නේ මේ සෝත විඤ්ඤාණ මාත්‍ර ටිකක ඇතිවි නැතිවි යාම. යම්කිසි කෙනෙක් අපට දැන් දෝෂාරෝපණය කරනවා කියලා සිතන්න. යම්කිසි කෙනෙක් අපිට දෝෂාරෝපණය කළත් ඒ ශබ්ද මාත්‍ර ටික කනේ වදිනවා. සෝත විඤ්ඤාණ ටිකක් ඇතිවි නැතිවි යනවා. හැබැයි ඒ වෙලාවේදී ඇයි අපි දුක් වෙන්නේ? ඒවා සෝත විඤ්ඤාණ මාත්‍ර කියන එක අපට අමතක වෙනවා. ශබ්ද මාත්‍ර ටිකක් කියන එක අමතක වෙනවා. මේ ශබ්ද සංඥා ටිකක් කියන එක අමතක වෙනවා. සිහිය නැහැ. සම්මා සතිය නැහැ. යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා අපි මට කිව්වා, මට බැන්නා, මටයි එහෙම කිව්වේ කියලා ඒ ශබ්ද මාත්‍ර ටික ඒ විඤ්ඤාණ මාත්‍ර මම කියලා මගේ කියලා අපි බැස ගන්නවා. මේ සෑම ෂණයක් පාසාම සිදුවන පරමාර්ථමය ධර්මතාවය කුමක්ද? යථාර්ථය කුමක්ද? අපි සම්මා සතියෙන් ඒ දෙස බැලුවත් සම්මා සතියෙන් තොරව කටයුතු කළත් සිද්ධවන පරමාර්ථමය ක්‍රියාදාමය මොකක්ද? මේ වර්තමාන මොහොත තුල සිදුවන පරමාර්ථමය ක්‍රියාදාමය තමයි සෑම මොහොතකම මේ චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියන
මෙන්න මේ ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු සමග මේ ඉන්ද්‍රියන් එකට මුණ ගැහෙනවා. ඉන්ද්‍රියකට අරමුණක් මුණ ගැසීමත් සමගම විඥාන මාත්‍ර ටිකක ඇතිවි ඇතිවි නැතිවි යාමක්. සංඥා මාත්‍ර ටිකක ඇතිවි නැතිවි යාමක්. වේදනා මාත්‍ර ටිකක ඇතිවි නැතිවි යාමක්. සංස්කාර මාත්‍ර ටිකක ඇතිවි නැතිවි යාමක් පමණයි. ඊට වඩා යමක් සිදු වෙනවද? සිදු වෙන්නේ නැහැ. අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත්, හොඳ සිහියෙන් ජීවත් වුණොත්, මෙන්න මේ පරමාර්ථමය ක්‍රියාදාමය අපි දකිනවා. සම්මා සතිය නැතුව මුට්ට සතියෙන් සිහිය භාවිතා නොකර මිච්ඡා සතියෙන් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත්, ඒ වෙලාවට අපි මෙන්න මේ කියන ඇතිවි නැතිවි යන පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා උපාදාන කරනවා. ග්‍රහණය කරනවා. අල්ලා ගන්නවා. ආත්ම දෘෂ්ටියක බැස ගන්නවා. පරමාර්ථමය ධර්මතාවය නම් සෑම ක්ෂණයක් පාසාම සෑම මොහොතකම මේ ඉන්ද්‍රියන්ට අරමුණු මුණ ගැසෙන විට මේ පංචස්කන්ධ ලෝකය ඇතිවි නැතිවි යනවා. මේ නාම රූප ධර්ම පරම්පරාව ක්ෂණයක් පාසා බිඳි නිරුද්ධ වී යනවා. මෙයයි සත්‍ය, මෙයයි පරමාර්ථ සත්‍ය. මේ පරමාර්ථ සත්‍ය දකින්න සම්මා සතිය, හොඳ සිහිය, යෝනිසෝ මනසිකාරය, සම්මා දිට්ඨිය තමා තුල දියුණු වෙලා තිබෙන්නට ඕන. සම්මා සතිය දියුණු කරලා නැති කෙනෙකුට, යෝනිසෝ මනසිකාරය දියුණු කරලා නැති කෙනෙකුට, සම්මා දිට්ඨිය දුර්වල කෙනෙකුට මේ වර්තමාන මොහොත තුල ඇසට රූපාරම්මන මුණ ගැසෙන විට, කනට ශබ්දාරම්මන මුණ ගැසෙන විට, නාසයට ගන්ධාරම්මන මුණ ගැසෙන විට, දිවට රසාරම්මන මුණ ගැසෙන විට, ශරීරයට පොට්ටබ්බාරම්මන මුණ ගැසෙන විට, මනසට ධම්මාරම්මන මුණ ගැසෙන විට, අපි මෙන්න මේ සම්මුතිය තුල බැස ගන්නවා. මමයි රූප බලන්නේ, මමයි ශබ්ද අහන්නේ, මමයි ගඳ සුවඳ විඳින්නේ, මමයි රස විඳින්නේ, මමයි පහස ලබන්නේ, මමයි සිතුවිලි සිතන්නේ. මෙන්න මේ විදිහට මිත්‍යා දෘෂ්ටියක බැස ගන්නවා. සක්කාය දිට්ඨිය තුල බැසගෙන මමායනය කරනවා. අස්මිමානය තුල බැස ගන්නවා. මෙන්න මේ සක්කාය
සක්කාය දිට්ඨිය ඕනෑම අවස්ථාවක පිහිටන්න පුළුවන් සම්මා සතියෙන් තොරව කටයුතු කරන හැම අවස්ථාවකම සක්කාය දිට්ඨිය තුල බැස ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන සෑම අවස්ථාවකම ඔබ සක්කාය දිට්ඨිය මත පිහිටාගෙන සසර පැවැත්ම පිණිස රූප උපාදාන කරමින් කර්ම භව සකස් කරනවා. වේදනාව උපාදානය කරමින් කර්ම භව සකස් කරනවා. සංඥාව උපාදානය කරමින් කර්ම භව සකස් කරනවා. සංස්කාර උපාදානය කරමින් කර්ම භව සකස් කරනවා. විඥාන උපාදානය කරමින් කර්ම භව සකස් කරනවා. මෙන්න මේ නිසයි පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය දකින්නේ නැත්තේ. පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය වෙනුවට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන පංච උපාදානස්කන්ධ දුක අත්විඳිමින් මතු අනාගතයේ පංච උපාදානස්කන්ධ දුකක් විඳීමට අවශ්‍ය කරන කර්ම භව දුක්ඛ සමුදය රැස් කරනවා. මේ කර්ම භව රැස් කරන්නේ දුක්ඛ සමුදය රැස් කරන්නේ ඇයි? සම්මා සතිය නැති නිසා. හොඳ සිහිය දියුණු කරලා නැති නිසා. හොඳ සිහියෙන් ඉන්න අවශ්‍ය කරන මානසිකත්වය තිබියදී හොඳ සිහිය තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙකුගේම හොඳ සිහිය තියෙනවා. නමුත් ඒ හොඳ සිහිය ප්‍රඥාවත් සමග සම්මා සතිය දියුණු වෙන ආකාරයට සති ඉන්ද්‍රියක් විදිහට සති බලයක් විදිහට සති සම්බොජ්ජංගයක් විදිහට ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයක් විදිහට සම්මා සතිය දියුණු කරන්නේ නැති නිසායි භාවනාවෙන් උසස් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ. සිත එකඟ වෙන්නේ නැත්තේ මේ සම්මා සතිය නැති නිසා. නීවරණ ධර්මවලට යට වෙන්නේ සම්මා සතිය නැති නිසා. යම්කිසි කෙනෙකුට සමාධියක් නැත්තං සමාධියක් නැත්තෙත් මේ සම්මා සතිය මනවින් දියුණු කරලා නැති නිසා. යම්කිසි කෙනෙකුට ධ්‍යාන සිතක් රූපාවචර අරූපාවචර ධ්‍යාන සිත් උපදවාගෙන නැත්තේ නිවැරදි සම්මා සතියක් දියුණු කරලා නැති නිසා. සෝවාන් මාර්ගඵල ධර්මයක් ප්‍රතිවේද කරලා නැත්තෙත් මේ සම්මා සතිය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් විදිහට දියුණු කරලා නැති නිසා. සෝවාන් වී සිටින කෙනෙක් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඉහළ මාර්ගඵල ධර්ම ප්‍රතිවේද නොකරලා සිටින්නෙත් ඒ ඉහළ මාර්ගඵල ධර්මයන් ප්‍රතිවේද කිරීමට අවශ්‍ය මට්ටමට සම්මා සතිය
සති සම්බොජ්ජංගය සත්තනුපස්සනාවන් දියුණු වෙන ආකාරයට ප්‍රගුණ කරලා නැති නිසා භාවිත බහුලීකృత කරලා මදිකම නිසයි ඉහළ මාර්ගඵල ධර්මයන් ප්‍රතිවේද නොවෙන්නේ. අන්න ඒ නිසා භාවනාවේ ආදුනික මට්ටමේ සිටින කෙනෙකුගේ පටන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මග සතර ඵලයන් ප්‍රතිවේද කරන කෙනෙක් දක්වාම සම්මා සතිය හොඳ සිහිය සති සම්පජනනය සිහි නුවණ යෝනිසෝ මනසිකාරය සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුඹ වශයෙන් නුවණින් මෙනෙහි කරන්නට ඕන. සම්මා සතිය දියුණු කරන්න පුළුවන් සති සම්පජනනය දක්වා සති සම්පජනනය යෝනිසෝ මනසිකාරය දක්වා දියුණු කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය දියුණු කරන කෙනෙකුට සති සම්බොජ්ජංගය දියුණු වෙනවා. මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන කෙනෙක් නිවනට ලං වෙනවා. නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා. බෝධ්‍යාංග බොජ්ජංග ධර්ම කියලා කියන්නේ නිවන් ලැබීමට අත්‍යවශ්‍යම අංග තමයි බෝධ්‍යාංග බොජ්ජංග ධර්ම. සම්මා සතියෙන් ආරම්භ කරලා සති සම්පජානනය යෝනිසෝ මනසිකාරය ඒ වගේම සති සම්බොජ්ජංගය දක්වාම සම්මා සතිය දියුණු කළ යුතු වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම මේ සසරේ නැවැත්ම පිණිස කටයුතු කිරීමට උත්සාහ කරනව නම් මේ සංසාරයේහි රැඳී සිටීමේ බියජනක ස්වභාවය දන්නවා නම් සසර දිග්ගැස්වීමට අවශ්‍ය කර්ම භව සකස් කරන එක නතර කරලා භව නිරෝධය පිණිස සසරේ නැවැත්ම පිණිස ජාතිය ක්ෂය කිරීමට වීර්ය කරන්නට ඕන. ඒ සඳහා සම්මා සතිය සම්මා වායාමය උපනුපන් ලාමක අකුසල ධර්මයන් දකිමින් තමන්ගේ සිතට එන ලාමක අකුසල ධර්ම දකිමින් අකුසල ධර්මයන් හඳුනාගෙන ඒ අකුසල ධර්මයන් ප්‍රහීන කිරීමට සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා දිට්ඨියත් දියුණු කළ යුතු වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම අද දවස පුරාම සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය දියුණු වෙන ආකාරයට කටයුතු කිරීමට සෑම කෙනෙක්ම උත්සාහ කරන්න. මේ හැම දෙනාම මෙතෙක් වේලාම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත කරගත්තා වූ කුසල සම්භාරය මේ සෑම සියලු දෙනාටම හැකිතාක් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම
මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අප විසින් රැස් කරගත්තා වූ මේ කුසල සම්භාරය මේ ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ආදී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය කරන්නා වූ උතුම් බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා. ඔබ අප සෑම සියලු දෙනා නමින්ම අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මිය පරලව ගියා වූ සියලුම සංසාරගත ඥාති සමූහයාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සුවපත් වේවා. උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්තේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්භ දුක්ඛා පමුච්ඡතු.